මේ ටී-ෂර්ට් එක කොහොම අහගන්න දැන් ඕගොල්ලන්ට මෙහෙමයි. ඕගොල්ලන්ට නෝමල් ගෙදර පුරුදු වෙන්න නම් ඉස්සලා මේ බ්ලොක් සෙට් එක අරගෙන ඕගොල්ලන්ගේ නෝමල් මැෂින් එකෙන් පාගන මැෂින් එකෙන් හරි කමන්නේ. ඕගොල්ලන්ගේ තියෙන සිග්සැග් මැෂින් එකෙන් හරි නෝමල් සිංගල් නීඩල් මැෂින් එකෙන් හරි ඕගොල්ලන්ට පුරුදු වෙන්න පුළුවන්. ඉස්සලා බ්ලොක් සෙට් එකක් කරන් බ්ලොක් එකක් අරගෙන මේ වගේ ක්‍රොකොඩයිල් ෆැබ්‍රික් එකක් අරගෙන මේවට කියන්නේ ටී-ෂර්ට් මහන ෆැබ්‍රික් වලට අපි කියනවා ක්‍රොකොඩයිල් ෆැබ්‍රික් එක කියලා. මෙන්න මේ වගේ ෆැබ්‍රික් එකක් අරගෙන එහෙම නැත්නම් සිංගල් ජර්සි ෆැබ්‍රික් එකක් හරි අරගෙන ඕගලන්ට පුරුදු වෙන්න පුළුවන්. හරිද? ඒ වුණාට ඕගොල්ලෝ මේක ස්වයං රැකියාවක් විදියට කරනවා නම් හරියටම කරන්න ඕනේනේ. නිකන් එහෙම කරන්න බෑ. ඒකට හරියටම කරනවා නම් ඕගොල්ලෝ ඉස්සෙල්ලා මේ බ්ලොක් සෙට් එක අරගෙන පුරුදු වෙන්න නෝමල් මැෂින් එකකින් අරගෙන පුරුදු වෙලා ඕගලන්ට ක්වොලිටියටම කරගන්න ඕනේ නම් මැෂින් කීපයක් අවශ්‍ය වෙනවා. හරිද? ඒකට මැෂින් අවශ්‍ය වෙන්නේ මෙන්න මේ වගේ මෙතන මේ තියෙන මැෂින් මේ මෙතනක් තියෙනවා. එතකොට ඕගලන්ට ක්වොලිටි එකකටම කොහොමද මේ ටී-ෂර්ට් එක මහ ගන්න ඕනේ කියලා දෙනකොට ඕගලන්ට මැෂින්ස් වර්ග කීපයක් අවශ්‍ය වෙනවා. අර වගේ පුරුදු වෙනකොට ඉස්සෙල්ලාම නෝමල් මැෂින් එකේ මහලා පුරුදු වෙන්න. ඒක ගැටලුවක් නැහැ. ඉස්සෙල්ලාම හොඳට ඕගොල්ලෝ ක්වොලිටිය හදාගන්න. මේ වගේ මැෂින් ගන්න කලින් ඕගොල්ලෝ නෝමල් මැෂින් එකේ මහලා හොඳට ක්වොලිටි එක හදාගන්න. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මේ වගේ මැෂින් වල ස්වයං රැකියාවක් කරනවා නම් හරියටම කරන්න ඕනේනේ. මේ වගේ මැෂින් අවශ්‍ය වෙනවා මේ කොලර් ටී-ෂර්ට් එකට. මෙන්න මේක සිංගල් නීඩල් මැෂින් එකක් මේ වගේ නෝමල් මැෂින් එකක් ඕනේ. ඒ වගේම ඔයගලන්ට ඕනේ මෙන්න මේ වගේ 4 thread මැෂින් එකක්. හරිද? සයිඩ් ගහ ගන්න 4 thread මැෂින් එකක් අවශ්‍යයි. එහෙම නැත්නම් මේ වගේ 5 thread මැෂින් එකක් හරි 4 thread නැත්නම් 5 thread මැෂින් එකක් වුණත් හොඳයි. හරිද? 5 thread තියෙනවා නම් ගොඩක් හොඳයි. ඒ වගේම ඕගලන්ට මේ ටී-ෂර්ට් එකේ hem එක මහගන්න මෙන්න මේ වගේ පැට්ලොක් මැෂින් එකක් අවශ්‍ය වෙනවා. hem එක මහගන්න මේ වගේ පැට්ලොක් මැෂින් එකක් අවශ්‍ය වෙනවා. ඒකෙන් තමයි අර ගෙතිලා වගේ දන්වැල් වගේ මෙන්න මේ වගේ ගෙතිලා යන්න නම් මේ වගේ මැෂින් එකක් අවශ්‍ය වෙනවා. හරිද? මේ වගේ මැෂින් එකක් අවශ්‍ය වෙනවා. හරිද? ඕගොල්ලෝ පුරුදු වෙන අය නම් ඉස්සෙල්ලාම බ්ලොක් සෙට් එකෙන් ඕගලන්ට මේ ප්ලැකට් ගහලා මේ වගේ ෆැබ්‍රික් එකක් අරගෙන ඉස්සෙල්ලා හොඳට පුරුදු වෙන්න. ඕගොල්ලෝ පුරුදු වෙන අය නම් ඉස්සෙල්ලාම බ්ලොක් සෙට් එකෙන් ඕගලන්ට මේ ප්ලැකට් ගහලා මේ වගේ ෆැබ්‍රික් එකක් අරගෙන ඉස්සෙල්ලා හොඳට පුරුදු වෙන්න පුළුවන්. හරිද? හරිද? එතකොට ඕගලන්ට මේ ටී-ෂර්ට් එකේ බටන්ස් දෙකක් එනවනේ මෙතන උඩ ප්ලැකට් එකට බටන්ස් දෙකක් එනවා. එතකොට ඕගලන්ට කරගන්න පුළුවන් මේ වගේ බටන් හෝල් මැෂින් එකකින් බටන් හෝල් ගහ ගන්න පුළුවන්. හෝල් ගහලා මෙන්න මේ වගේ මැෂින් එකකින් ඕගලන්ට බටන් එක ඇටච් කරගන්න පුළුවන් මේ වගේ මැෂින් එකකින්. හැබැයි මෙන්න මේ කොටස කියන්නේ බටන් හෝල් ගහ ගන්න එක ඕගලන්ට පොඩ්ඩක් කරනවා නම් ඉතින් අතේ මහ ගන්නත් පුළුවන් ලස්සනට ක්වොලිටි එකට කරගන්නවා නම්. එහෙම නැත්නම් බටන් හෝල්ස් ගහන බටන් ඇටච් ගහන තැන් වෙනම තියෙනවා. ඕගලන්ට ටී-ෂර්ට් ටික දීලා ඒ විදිහට වෙනම බටන් හෝල් බටන් ඇටච් කරන කොටස කරගන්නත් පුළුවන්. මේ වගේ මැෂින් ගන්න අවශ්‍ය නැහැ. මම කිව්වේ ඕගලන්ට ස්වයං රැකියාවක් විදිහට හොඳට කරනවා නම් ඉතින් මේ වගේ මැෂින් ටිකක් ඕගලන්ට අවශ්‍ය වෙනවා. හරි. එතකොට ඔයගලන්ට ටී-ෂර්ට් මේ කොලර් ටී-ෂර්ට් එක මහනකොට මෙන්න මේ වගේ ෆැබ්‍රික් එකෙන් තමයි ගොඩක් දුරට මහගන්නේ. මේකට අපි කියනවා ක්‍රොකොඩයිල් ෆැබ්‍රික් එක කියලා. හරිද? මේකේ තියෙන ඕන තරම් කලර්ස් තියෙනවා ගන්න පුළුවන් ඔයගලන්ට. ෆැබ්‍රික් ගන්න තැන් වලින් ගන්න පුළුවන්. මේකේ තියෙනවා ක්වොලිටි වර්ග. ඒ කැමති ක්වොලිටි එකකින් ඔයගලන්ට ගන්න. එතකොට සාමාන්‍යයෙන් මේ ක්වොලිටි එකට මහ ගන්න ස්වයං රැකියාවක් කරගන්න ඕගොල්ලෝ අයිඩියා එකක් තියෙනවා නම් මෙන්න මේ වගේ ඕගලන්ට ෆැබ්‍රික් කපන්න මාකර් දාලා කපන්න මේ වගේ මේසයක් තියෙනවා නම් ගොඩක් හොඳයි. මේ වගේ ටිකක් පළල තියෙන මේසයක් ටිකක් දිගට තියෙන මේසයක් තියෙනවා නම් ගොඩක් හොඳයි. මොකද ඕගලන්ට මේ මාකරේට මේ මාකර් එකක් දාලා ඕගලන්ට ටී-ෂර්ට් සෙට් 5ක් ගහ ගන්න පුළුවන් විදියට හරි ටී-ෂර්ට් සෙට් 4ක් ගහන්න පුළුවන් විදියට හරි මේ ෆැබ්‍රික් එක දාගෙන කරන්න තියෙනවා නම් තමයි ගොඩක් හොඳ. හරිද?
එතකොට මේ වගේ කොලර් ටී-ෂර්ට් එකකින් ස්වයං රැකියාවක් කරලා මේ හොඳ ඉන්කම් එකක් ඕගලන්ට ලබා ගන්න පුළුවන්. ඊට කලින් ඕගොල්ලෝ මැෂින්ස් ගන්න කලින් ඕගලන්ට පුළුවන් මේක නෝමල් මැෂින් එකේ try කරලා බලන්න. හොඳට අත හුරු කර ගන්න පුළුවන්. කොලර් සෙට් අපෙන් ගෙන්න ගන්න පුළුවන්. ඉස්සලාම බ්ලොක් සෙට් එක අරගෙන ඕගොල්ලෝ නෝමල් මැෂින් එකෙන් මහලා පුරුදු වෙන්න. ඊට පස්සේ ඕගලන්ට අයිඩියා එකක් තියෙනවා කොහොමද මේක කරන්න කියලා. ඇත්තටම හොඳ ඉල්ලුමක් තියෙන දෙයක් තමයි මේ කොලර් මේ ටී-ෂර්ට් එක කියලා කියන්නේ. ඕගලන්ට මේක අවශ්‍යයි නම් ඕගලන්ගේ නමයි ඇඩ්‍රස් එකයි ටෙලිෆෝන් නම්බර්ස් දෙකකුයි මගේ WhatsApp නම්බර් එකට සෙන්ඩ් කරන්න. ඕගොල්ලෝ දකින්න ඇති මේකේ දැන් YouTube එකේ අප්ලෝඩ් කරලා තියෙන වීඩියෝස් වලට අමතරව වීඩියෝස් 10කින් තියෙන සෙට් එකක් ඕගොල්ලන්ට නොමිලේ හම්බ වෙනවා මේ බ්ලොග් සෙට් එකත් එක්ක. ඒකෙන් පුළුවන් ඕගලන්ට මුලින් ඉඳලාම රෙද්ද කපන තැනේ ඉඳලාම බ්ලොක්ස් මාක් කරන තැනේ ඉඳලාම කොලර්ස් අල්ලලා කොහොමද පැක් කරන තැන වෙනකල්ම කොහොමද මේක කරගන්නේ කියලා අයිඩියා එකක් ගන්න. එතකොට ඕගලන්ට බ්ලොග් සෙට් එක ගන්න ළමයින්ට මේ වගේ වීඩියෝස් 10ක් නොමිලේ හම්බ වෙනවා. කොහොමද කරගන්නේ කියන එක මුලින් ඉඳලා මේකේ තියෙනවා. ඕගලන්ට ස්වයං රැකියාවක් පටන් අරගෙන කොහොමද ඒක කරගෙන යන්නේ කියන එක ඒ බ්ලොග් මේ වීඩියෝ සෙට් එකෙන් ඕගලන්ට පැහැදිලිව දැනගන්න පුළුවන්. ඕගලන්ට බ්ලොග් සෙට් එක අවශ්‍ය ළමයි ඉන්නවා නම් 077 880 14 කියන නම්බර් එකට WhatsApp මෙසේජ් එකක් දාන්න කොලර් ටී-ෂර්ට් සෙට් එක අවශ්‍යයි කියලා. එතකොට අපිට කෑෂ් ඔන් ඩිලිවරි මාර්ගෙන් ඕගලන්ට එවන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලෝ දන්නවා හැමදාම කියනවා වගේ මේ වගේ ටෙඩි බියා බ්ලොක් සෙට් එකත් ඕගලන්ට ලබා ගන්න පුළුවන්. ඒකට අදාළ වීඩියෝ සෙට් එකත් ඕගලන්ට හම්බ වෙනවා. ඒ වගේම ඕගලන්ට රෙදි එහෙම මේ අවශ්‍ය අයට පැක් එක ගන්න පුළුවන්. 5500 ඉඳලා රෙදි පැක් තියෙන ඕගලන්ට ඒවත් කුරියර් කරලා කෑෂ් ඔන් ඩිලිවරි මාර්ගෙන් ලබා ගන්න පුළුවන්. ඕගලන්ට වැඩි විස්තර අවශ්‍යයි නම් මේර ෆැෂන් YouTube එක subscribe කරලා තියාගන්න. ඒකේ හැමදාම අපි දානවා ඕගලන්ට අවශ්‍ය දේවල්. නැවතත් කියනවා මේර ෆැෂන් YouTube channel එක subscribe කරන්න. මේ වගේ වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙමු.